එක්තරා කාලයක ආඩම්බර මදුරුවෙක් හිටියා. මේ මදුරුවා තමන්ගේ විෂ දලය ගැන මහත් උජාරුවෙන් කතා කළා. තමන් එක්ක සටන් කරන්න පුරුවන් කෙනෙක් මේ මුළු ලෝකෙම නැහැ කියලා හැමතැනම කිව්වා. ඒත් මේ මෝඩ මදුරුවා එක්ක වාද කරන්න කවුරුවත් ගියේ නැහැ. දවසක් සිංහ රජුරුව හොඳ දඩයමක් කරලා මහන්සියටත් එක්ක ගල්ලෙන ඉස්සරහ ගල් තලාවේ වැතිරිලා ඉන්නව දැක්කා. මදුරුවාට හිතුණා සිංහයත් එක්ක සටන් කරන්න ඕනෑ කියලා. මෙහෙම හිතපු මදුරුවා ඌ ළඟට ගිහින් රූම් කියා වටේට කැරකුණා. මේ වෙලාවේ සිංහයාට නිින්ද ගිහින් තිබුණේ නැහැ. අනේ මදුරුවෝ මට නිදාගන්න දීලා යනාතක ඵලයන්කෝ. සිංහයා මදුරුවාට කිව්වා. නාකි සිංහයෝ උඹ කැලේ රජා වුණාට මං උඹට බය නැහැ. උඹ කැමතිනම් මං එනවා උඹත් එක්ක සටන් කරන්න. මදුරුවා පිළිතුරු දුන්නා. මදුරුවාගේ කතාව අහලා සිංහයා හොඳටම hina වුණා. අනේ මදුරුවෝ උඹටයි මටයි මොන සටන්ද? උඹ වගේ එකෙක් නෙවෙයි. උඹලා හමුදාවක් ආවත් මාත් එක්ක සටන් කරන්න පුරුවන්ද? මට මගේ පාඩුවේ ඉන්න දීලා යනාතක ඵලයන්. සිංහයා මදුරුවාට අවවාදයක් කරලා නිදා ගන්න ලෑස්ති වුණා. මදුරුවා ආඩම්බරකාරයානි. පරාද වෙන්නත් කොහෙත්ම කැමති නැහැ. මදුරුවා කොහොම හරි සිංහයාගේ නහය උඩ වහලා විෂ දැලෙන් විද්දා. සිංහයාට හොඳටම රිදුනා. තදින් කේන්ති ගියා. ගොරවගෙන නැගිට්ට සිංහයා මදුරුවා පස්සේ එලවන්න ගත්තා. කලබල වුණු මදුරුවා කැලේට පියාඹන්න නැතිව සිංහයාගේ ගුහාව ඇතුළට පියාඹුවා. වැඩි දුරක් පියාඹන්න ඌට ඉඩ ලැබුණේ නැහැ. මදුරුවාව මකුළු දෙලක පැටළුණා. සිංහයාට නම් මදුරුවා හොයාගන්න ලැබුණේ නැහැ. ඒත් මකුළු දෙලේ හිටිය මකුළුවෙක් ඌ අල්ලග ගිල දැම්මා. වේදනාව අඩු වුණාට පස්සේ සිංහයා ආයෙත් ගල් තලාව උඩට ඇවිත් බාධාවකින් තොරව හොඳ හැටි නිදාගත්තා.